අපි හාමුදුරුවනේ මේ සබන් කෑල්ලත් වහන්තරාවත් ඔබ වහන්සේට පූජා වේවා. මෙම සබන් කෑල්ල සිරුරේ ගල්වන වාරයක් පාසාත් මෙම වැහුම් කඩයෙන් බුද්ධ පූජාව වසනාරින වාරයක් පාසාත් මගේ පුතාට මාව දකින්නට එන්නට සිත පහළ වේවා කියා ප්‍රාර්ථනා කරනවා යයි අවුරුදු 90ක් වයස ඇති අත්වාරුවකින් යන්නේන වැඩිහිටි නිවාසයක ජීවත් වන මවක් ඇයගේ 90 වෙනි උපන්දින සැමරුම් අවස්ථාවේ එම අවස්ථාවට බණ දෙසීමට වැඩම කළා වූ ස්වාමීන් වහන්සේ වෙත පිළිගැන් වූ පුංචි පාර්සලයේ තිබූ ලිපික බැල්ලේ සඳහන් වී තිබුණි. මෙම මවගේ උපන්දින අවස්ථාවේ වැඩම කර සිටියේ ශාස්ත්‍රපති රාජකීය පඬිත නීතියගම චන්දිම ස්වාමීන් වහන්සේය. මේ වයෝවෘද්ධ මව පූජා කළ පුංචි පාර්සලය උන්වහන්සේ පන්සල වෙතගෙන ගොස් දිගහැර බැලූ අවස්ථාවේ සබන් කෑල්ලක් සහ පුංචි දරුවන්ගේ ඇඳුම් ගොතන වූල් නූලෙන් ගොතන ලද වහන්තරාවත් සමග එම පුංචි ලියුම් කැබැල්ල ඇතුළත්ව තිබුණි. ඇය තම දොස්තර පුතා එන තෙක් වසර 25ක 30ක කාලයක් තිස්සේ මග බලාගෙන සිටින්නීය. ඇයගේ එකම පුතා මෙම දොස්තරවරයාය. අනෙක් පුතා ලෙස ඇය හඳුන්වන්නේ නිවසේ හැදුණු වැඩුණු තවත් එවැනිම වයසේ දරුවෙකි. මොවුන් දෙදෙනාටම ඇය ඉගැන්වූයේ කුලී වැඩ කර හරි හම්බ කරගත් මුදල් වලිනි. ඇය මේ දරු දෙදෙනා සමග කුලී නිවසක සිට දරුවෝ පාසල් යැව්වාය. ඔවුන් කුලියට සිටියේ රාජගිරියේ කජු සංස්ථාව පිටුපස